Guys ready? Cameras? Welcome. We have Dunit Vellalagi with us. He is ready to take your questions. Who wants to go first? Madhushka? Yeah, Suresh. Dunit, පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොනවාද ඔයගොල්ලෝ මේ දවස්කේ කතා කරලා තියෙන්නේ බැටිං එක ගැන අර performance එකට පස්සේ? බැටිං එක ගත්තොත් එහෙම අපි මේ දිගටම මැචස් වල හොඳට බැටිං ගෲප් එකක් විදිහට හොඳට perform කරලා තියෙන්නේ. ඉතින් කියන්න තියෙන්නේ හොඳ ප්ලෑනින් වල ඉන්නෝ 1 by 1 මැච් තමයි හැම වෙලාවෙම ප්ලෑන් කරන්නේ. ඉතින් ඉස්සරහට තව අපිට මැචස් දෙකක් තියෙනවා. ඉතින් හොඳ 1 by 1 මැච් ප්ලෑන් කරලා හොඳ මැච් එකක් ටීම් එකක් විදිහට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැක්ක මේ මැච් එකට පස්සේ වික්‍රම් රතෝර් කිව්වා මං හිතන්නේ කුසා මෙන්ඩිස්ුයි කමින්දු මෙන්ඩිස් සිංගල්ස් ගහන්න ගිහලා අවුට් වුණා කියලා. ඉතින් එයා කිව්ව සමහර වෙලාවට සිංගල්ස් මේ වගේ පිච් එකක සිංගල්ස් ගහන එක හොඳ නැහැ කියලා. ඒක අර බෝලේ නැවතෙන හින්දා. ඉතින් සමහරවිට හයියෙන් ගහන්න ඕන නැත්නම් ඩොට් බෝල් ගහන්න ඕන කිව්වා. හැබැයි අනිත් බැටර්ස්ලා සමහරලා ගහන්නත් ගිහිල්ලා අවුට් වුණා. ඉතින් එහෙම වෙන වෙන විදිහට අවුට් වෙනවා මොන වගේ ප්ලෑන්ස්ද ඕගොල්ලන් අර දැන් ඉස්සරහට යනකොට දාන්න බලාපොරොත්තු වෙන්නේ? විකට් එකට අනුව තමයි හැම වෙලාවෙම සෙල්ලම් කරන්න. ඉතින් බැට් කරන්න ප්ලෑන් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට අන්තිම මැච් එක ගත්තොත් එහෙම විකට් එක ස්ලෝ. ඉතින් අපි ගත්ත ඩිසිෂන් හරියට බැට්ස්මන්ලා විදිය මං ඇතුළුව ගත්ත ඩිසිෂන් හරි ගියේ නැහැ. ඉතින් නමුත් අපි මේ අන්තිම මේ වර්ල්ඩ් කප් එකේ මැච් පහ ගත්තොත් එහෙම බැටිං වයිස් ටීම් එකක් විදිහට හොඳට කරලා තියෙනවා. ඉතින් එක මැච් එකක් එහෙම වෙන්න පුළුවන්. නමුත් තව අපිට මැචස් දෙකක් තියෙනවා. ඉතින් බැටිං ටීම් එකක් විදිහට හොඳට perform කරන්න බලාපොරොත්තු වෙනවා. දුනිත් අපිට semi finals යන්න හෙට තියෙන must win game එකක්. ඒතර back to back games දෙකක් පරදුනාට පස්සේ ටීම් එකේ mentality එක කොහොමද හෙට planning එක අනිත් එක මේ series එකේ වාගේ performance ඉතාම හොඳයි. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? මුලින්ම කිව්වොත් එහෙම අපි හොඳ කම්බැක් එකක් දෙන්න ටීම් එකක් විදිහට බලාපොරොත්තු වෙන. ඉතින් අපේ ප්‍රෙපරේෂන් ගොඩක් හොඳයි. ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරලා හැම වෙලාවෙම කෝචස්ලාගෙනුත් අපේ ටීම් එකට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. සීනියර් ප්ලේයර්ස්ලාගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මට ගත්තොත් එහෙම ඇත්තටම මම හැම වෙලාවෙම මම perform කරන්න ඕනේ කියලා මට කොයිම වෙලාවකවත් මගේ ටීම් එකේ ඉන්න කෝචින් ස්ටාෆ් එකකින් මට ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හැම වෙලාවෙම මා වගේම අපේ හැම ප්ලේ කෙනෙක්වම බැක් කරනවා. ඉතින් ඒකෙන් හින්දා මේ ටූර්නමන්ට් එකේ අපිට තව අපි හැම වෙලාවෙම අපිට කෝචස්ලා කියන්නේ මැච් එකෙන් මැච් එකට ප්ලෑන් කරන්න කියලා. ඉතින් හොඳ කම්බැක් එකක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ කම්බැක් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ඉස්සරහට තියෙන තරඟ දෙකේදීම. දුනිත් 2014 වසරෙන් පස්සේ ලංකාවට මේ ස්ටේජ් එක පාස් කරලා සෙමි එකට යන්න බැරි වෙලා තියෙනවා T20 World Cup වල. ඔයා තරුණ ක්‍රීඩකයෙක් විදියට කොච්චර ඉම්පෝටන්ට්ද ලංකාවට මේ බැරියර් එක පාස් කරලා සෙමි එකට යනවා නම් මොන වගේ ඉම්පෝටන්ට්ද ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට යන්න? ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ මෑත කාලෙදිම කණ්ඩායමක් විදියට හොඳට ස්ටැට්ස් අරන් බැලුවොත් එහෙම හොඳට ටීම් එකක් විදියට මැචස් ඉන්නලත් තියෙනවා. ප්ලේයර්ස්ලා හොඳට perform කරලත් තියෙනවා. ඉතින් මේ වර්ල්ඩ් කප් එක අපේ රටට ගොඩක් ඉම්පෝටන්ට්. මං හිතනවා අනිවාර්යයෙන්ම කණ්ඩායමක් විදියට හැම ප්ලේ කෙනෙක්ටම උවමනාවක් තියෙනවා 100%ක්ම රට වෙනුවෙන් දෙන්න වගේම මැච් එකට මැදට ගියාට පස්සේ 100% ටීම් එකට දෙන්න. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම හොඳ තරගයක් මේ දෙන්න බලාපොරොත්තු වෙනවා මේ හෙට පටන් ගන්න මැච් එකේ ඉඳලම. දුනිත් අපි ආර් ප්‍රේමදාස තනතිරුව ගත්තොත් අපේ ශ්‍රී ලංකා ටීම් එක ගහපු මැචස් වල අපේ රෙකෝඩ්ස් එච්චර
හොඳ නැහැ. මොකද අපි සිම්බාබ්වේ සමග ක්‍රීඩා කළ තරගයත් පරාජයටපත් වුණා. ඒකත් එක්ක තරම් ලොකු ජයග්‍රාහී ප්‍රතිශතයක් නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ තරගවල. ඉතින් ඒකත් එක්ක තනතිරුව සහ ඒ කන්ඩිෂන්ස් ගැන මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ හෙට තරගයට? මොකද නවසීලන්ත කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න හිටියා. නමුත් ඒ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවා. ඉතින් ඒකත් එක්ක මොන වගේ කතා බහක්ද තිබෙන්නේ අකණ්ඩව තරග දෙකක් පරාජය වීමෙන් අනතුරුව? විකට් එක ගැන නම් මං හරියටම දන්නේ නැහැ. මොකද විකට් ICC එකෙන් තමයි ඒව ඔක්කොම ප්‍රෙපෙයාර් කරන්නේ. ඉතින් ඒක දසුන් අයියයි සනත්සයි තමයි ඒක තීරණය කරලා අපිට කියන්නේ විකට් එක මොන වගේද කියලා. කෙත්තාරාමේ ගත්තොත් එහෙම අපි ගොඩක්ම මැච් මම ගහලා තියෙන මැච් නම් ගොඩක් මම මේ ඇවිල්ලා තියෙන අවුරුදු කිහිපයට මේ කෙත්තාරාමේ ගහලා තියෙන මැච් අපි ගොඩක් දිනලා තියෙනවා. ඉතින් මං මේ ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම මං හිතනවා අපිට ටීම් එකක් විදියට ගොඩක්ම මැච් ගානක් දිනලා තියෙන ග්‍රවුන්ඩ් එක තමයි කෙත්තාරාමේ. ඉතින් විකට් එක මොන වුණත් අපි මැච් එකට ගියාට පස්සේ අපි කණ්ඩායමක් විදියට හොඳ මෙන්ටැලිටි එකකින් ඉන්නේ. කොයිම වෙලාවකවත් මං හිතන්නේ හැම වෙලාවෙම මැච් එකෙන් දෙකෙන් තීරණය කරන්න බෑ. අපි ඉස්සරහට තියෙන මැච් මොනවා වේද කියලා ස්ටැට්ස් ගත්තොත් එහෙම ටීම් එකක් විදියට හොඳින් පර්ෆෝම් කරලා තියෙන ටීම් එකක්. ඉතින් මේ එන මැච් එකේ හොඳ මැච් එකක් ටීම් එකට 100% මං වගේම මගේ කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයන් දෙන්න බලාපොරොත්තු වෙන සිටින්නේ. දුනිත් ඔයගේ රෝල් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? අපි දැක්කා ඉස්සලා මැච් එකෙත් පාවර් ප්ලේ එකේ ඕවර් දෙකක් බෝල් කරා. එතකොට ඒකට පස්සේ විකට් තුනක් ගත්තා. ඒ පාවර් ප්ලේ එකේ බෝල් කරනකොට අපි දැක්කා දුෂ්මන්ත චමීරව ඉනින්ස් එක සෙකන්ඩ් හාෆ් එකේ ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් ප්ලෑන් එකක්ද? ඒක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔයගේ රෝල් එකයි චමීරගේ රෝල් එකයි ගැන පොඩ්ඩක්. දුසි අයියගේ රෝල් එක නම් මං එහෙම දන්නේ නැහැ. ඒක දසුන් අයියයි මේ සනත්සයි තමයි තීරණය කරන්න. ඉතින් මට දීලා තියෙන රෝල් එක මං හැම වෙලාවෙම මගේ ටීම් එකට මට කිව්වා මට මේ දේ කරන්න කියලා. මං කණ්ඩායමට ඒ දේ 100% කරන්න තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. බැටිං එකත් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්. අපි දැකලා තියෙනවා දැන් මැච් 4ක දෙකක නම්බර් 7 ඇවිල්ලා තියෙනවා. අනිත් එකේ නම්බර් 5 ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ රෝල්ස් දෙක අප්‍රෝච් කරන්නේ? මට හැම වෙලාවෙම බැට් කරන්න අපි ටීමේ බැට් කරන ඉඳදී මට හැම වෙලාවෙම රෙඩි වෙලා ඉන්න කියලා තියෙන්නේ. නම්බර ගොඩක්ම වෙලාවට මම නම්බර 7-8 තමයි බැට් කරන්නේ. මේ නමුත් හදිසිය හරි අපිට ඕවර්ස් 3-4ක් මේ T20 ගේම් එකේ රිස්ක් එක අඩු කරලා ගහන්න ඕනොත් එහෙනම් මට ගිහිල්ලා එතන ගහන්න රෙඩි වෙලා ඉන්න කියලා තියෙන්නේ. ඒක එහෙම ප්ලෑන් එකක් තමයි මට හැම වෙලාවෙම බැටිං කෝච් දීලා තියෙන්නේ. Final question. Yes. දුනිත් අපි දකින්නේ සාමාන්‍යයෙන් පාවර් ප්ලේ එකේදී බෝල් කරනවා පළවෙනි ඕවර 6 ඇතුළතදී අන්තිම මැච් එකේදී වට ඒ අවස්ථාවේදී ඒලා බෝල් කරන්න උනා. කොහොමද මේ චැලෙන්ජ් එක කොහොමද සූදානම් වුණේ? මොන වගේ දේවල්ද කරන්න බැලුවේ මේ අවස්ථාවේදී? මුලින්ම විකට් එක රීඩ් කරා විකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ වගේම තමයි මට බෝලිං කෝචස්ලයි දසුන් අයියා කියලා තිබ්බේ ලෑස් වෙලා ඉන්න කියලා. ඊට කලින් දවසේ ඉඳලම පවර් ප්ලේ එකේ දාන්න වෙයි කියලා. ඉතින් ඒකට මම මේ රෙඩි වෙලා හිටියේ. පුළුවන් තරම් බැට්ස්මන්ට පේස් වේරි කරලා විකට් එකෙන් සපෝට් එකක් තියෙනවා ස්පින් එකට. ඉතින් පේස් වේරි කරලා පුළුවන් තරම් බවුන්ඩරිස් අඩුවෙන් දීලා අනිත් බෝලිං පාර්ට්නර්ෂිප් හොඳ වුණොත් තමයි අපිට මන් දකින්නේ අපිට මේ පැත්තට ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම පුළුවන් තරම් ප්ලෑන් කරේ බවුන්ඩරි දෙන්න නැතුව ඕවර්ස් ටික ඕවර්ස් 4 මගේ ඕවර්ස් 4 දාන්න. හෙට තරඟය අනිවාර්යයෙන්ම ඔබ දිනාගත යුතුයි සෙමි ෆයිනල් යන්න නම්. තරඟ දෙකක් දැන් පැරදිලා තියෙන්නේ. කොහොමද මේ තරඟ දෙක පැරදුනායින් පස්සේ ටීම් එකේ මොටිවේෂන් එක තියාගන්නේ? මොකද නවසීලන්තෙත් එක්ක අපි බයිලැටරල්ස් වල සීරීස් දිනලා තියෙනවා ඊට කලින් ලංකාවේදී. ඒ දේ ගැන ඔයගොල්ලෝ පොසිටිව් හිතනවද? ඇත්තටම කිව්වොත් එහෙම මං හිතන්නේ කෝචස්ලගෙන් අපේ කණ්ඩායමට ලොකු සපෝට් එකක් හම්බෙනවා. ඉතින් ප්ලේයර්ස්ලගේ මානසිකත්වය හොඳ තැනක තියාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඉම්පෝටන්ට් මැච් දෙකක් තියෙන්නේ අපේ ටීම් එකට. ඉතින් මට කියන්න තියෙන්නේ
ටීම් එකක් විදියට ප්‍රෙපරේෂන් හොඳට කරලා තියෙන්නේ. මේ තියෙන මැච් දෙක ගොඩක් ඉම්පෝර්ටන්ට් ඉඳ හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. Thank you very much.